හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවදත් වැදගත් වීඩියෝවක් සාමාන්‍ය පෙළ විභාගයට වැදගත් වෙන මාතෘකාවක් පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. ඒ ඔයගලන්ට විභාගෙදී අනිවාර්යයෙන්ම ව්‍යුහගත රචනා කොටසේදී තවත් එක වැදගත් ප්‍රශ්නයක් තමයි මේ මිනිතිය සම්බන්ධ වෙනවා. වර්ගඵලය සහ පරිමිතිය පාඩම් දෙකම එකට සම්බන්ධ කරලා ප්‍රශ්නයක්. අපි මේ ප්‍රශ්නෙට කොහොමද උත්තර ලියන්නේ කියලා බලමු. මේ වර්ගඵලය සහ පරිමිතිය කියන පාඩම් දෙක. දැන් අපි මුලින්ම ගත්තොත් මේ පරිමිතිය කියන්නේ යම් මොකක් හරි තල රූපයක වටේ තියෙන දිගට කියනවා අපි පරිමිතිය කියලා. වටේ දිගට අපි කියනවා පරිමිතිය කියලා. ඒ වගේම වර්ගඵලය කියලා කියන්නේ යම් තල රූපයක පැතිරලා තියෙන ඉඩ ප්‍රමාණයට අපි වර්ගඵලය කියලා කියනවා. ඒතර මේ කොටසේ මම කතා කරන්නේ 2016 ඉඳන් 2024 වෙනකල් වර්ගඵලය සහ පරිමිතිය සම්බන්ධ විභාගය ආපු සාමාන්‍ය විභාගයේදී ආපු ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්න. අපි මුලින්ම බලමු 2016 විභාග ප්‍රශ්න මොකද්ද කිව්වේ කියලා. රංගශාලාවක බිමෙහි දල සටහනක් රූපයේ දැක්වෙලා තියෙනවලු. ඒකේ තියෙනවා මෙතන තියෙනවා C, මෙතන E, මෙතන D. ඔන්නම කොටසක් තියෙනවා. D අර්ධ වෘත්තාකාර කොටසකින් හා ප්‍රේක්ෂකාගාරය A, B, C, D කියන කොටසෙන් සමන්විත වෙලා තියෙනවා. ඒතර මේකේ තව කියනවා මේ වේදිකාව මෙන්න මේ CD වල දිග 14යි මීටර කියලා. මේ දෙන්නගේ දිග 14යි මීටර. මොනවයි තොරතුරු තමයි අපිට දීලා තියෙන්නේ. ඒත් අපිට කියනවා තව 5 සඳහා 7/22 ගන්න කියලා. කොහොමත් ගොඩක් විභාගවලදී අපිට 5 සඳහා ගන්න තියෙන 7/22 උත්තරේ තමයි. 7/22 තමයි. එතකොට පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා මෙන්න මේ ඡාප දිග CED කියන ඡාප දිග කීයද කියලා. ඒතර ඡාප දිග අපි හොයාගන්නේ සාමාන්‍ය වෘත්තයක වටේ දිග හොයන සමීකරණයක් තියෙනවා මේ 2πr නැත්නම් 5d කියලා. ඒක හැදිලා තියෙන්නේ සම්බන්ධතාවයක් තියෙනවා ඕනෑම වෘත්තයක වටේ දිග විස්කම්බෙන් බෙදුවම ලැබෙන්නේ නියතගයක්. ඒ තමයි 5 3.14යි නැත්නම් 7/22 කියලා අපි ගණනය කිරීම පහසු සඳහා භාවිතා කරනවා. ඉතින් වෘත්තයක වටේ දිග හොයන්නේ 2πr නැත්නම් 5d. ඒතර ඒකෙන් භාගයක් තියෙන නිසා අපි ගන්නවා භාගයයි 2πr කියලා. ඒකට ගුණ කිරීමකදී අපි දන්නවා හරයන් ළමයන් පොදු සාධක තිබ්බොත් කපන්න පුළුවන් කියලා. මේකට මේක කැපිලා 5 තියෙනවා 7/22. විතර වරද්ද ගන්න නැතුව අරය 14ක් නෙමෙයි 7යි. එහෙනම් 7යි. එහෙනම් මේකේ ඡාප දිග අපිට ගන්න පුළුවන් 22යි මීටර. උතර මතක තියාගන්න ගොඩක් ළමයි මේක වරද්ද ගන්නවා සෙන්ටිමීටර කියලා දානවා. ඒකකිය අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා විභාගවලදී නිවැරදිව කරයි කියලා. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 22යි මීටර වෙනවා. අපෙන් අහනවා දෙවෙනි ප්‍රශ්නේදී අපෙන් අහනවා වේදිකාව තනා ඇති කොටසේ වර්ගඵලය කීයද කියලා. මෙන්න වේදිකාව තනා ඇති කොටස කියන්නේ මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය ගන්න සමීකරණයක් තියෙනවා. වෘත්තයක වටේ දිගින් භාගයක් ඒ කියන්නේ 5r දිගක් තියෙන අරයමින් පළල තියෙන ඍජුකෝණාශ්‍රාකාර කොටසක වර්ගඵලයට මේ වෘත්තයේ වර්ගඵලය සමානයි. හරි. ඒ නිසා අපිට ගන්න පුළුවන් 5r වර්ග කියලා වෘත්තයක වර්ගඵලය හොයන්න. එතකොට මේ වෘත්ත භාගයක් තියෙන්නේ. එහෙනම් භාගය වැඩි කිරීම 5r වර්ග වෙනවා. භාගය වැඩි කිරීම 5r වර්ග වෙනවා. එහෙනම් භාගය වැඩි කිරීම 5 කියන්නේ 7/22. අරය කීයද? අපි අරය ගන්නවා 7යි කියලා. 7 වැඩි 7. එහෙනම් මේකට මේක කැපෙනවා. හරියට ලැබෙන පොදු සාධක කපනවානේ. දැන් මෙතනට 1යි, මෙතනට 11යි. 11 7ක් බලනවා. 77යි වර්ග මීටර 77ක් වෙනවා. ප්‍රශ්නාංක 3 අපි කියන ප්‍රේක්ෂකාගාරයේ වර්ගඵලය මෙන්න මේ ප්‍රේක්ෂකාගාරයේ වර්ගඵලය වේදිකාවේ වර්ගඵලය මෙන් 3 ගුණයක්. ඒ කියන්නේ මේක තරම් 3 ගුණයක්. ඒ කියන්නේ මේක වැඩි කිරීම 3ක්. 77 වෙන් 3 ගුණයක් වෙනවලු. එහෙනම් අපෙන් අහනවා AD දිගෙන පළල අහන්නේ. දැන් එන වර්ගඵලය දන්නවා නම් වර්ගඵලය දන්නව නම් පළලක් දන්නව නම් අපෙන් අහන්නේ දිග. එහෙනම් දැන් සාමාන්‍ය ඍජුකෝණාශ්‍රක වර්ගඵලය හොයන්නේ දිග වැඩි කිරීම පළලනේ. එහෙනම් වර්ගඵලය දීලා තියෙද්දි අපි පළලක් දන්නව නම් දිග හොයාගන්න අපි ගන්නේ වර්ගඵලය දන්නවා 77 වැඩි කිරීම 3ක් කියලා. එමෙන් 3 ගුණයක් නේ. එහෙනම් පළල දන්නවා 14යි කියලා. එහෙනම් 14න් බෙදනවා. එහෙනම් දැන් ඔයාලට මේකේ උත්තරේ ලැබෙනවා. එතකොට බලන්න මෙතන අපිට ගත්තාගේ 7 ඒවා මෙතනට 11ක් තියෙනවා. මෙතනට 7 ඒවා දෙකක් තියෙනවා. එතකොට 33යි. 33 බෙදෙනවා දෙකට. එහෙනම් 16.5 මීටර. 16.5 මීටර නම් මේක 16.5 මීටර වෙනවා. හතරවෙනි ප්‍රශ්නේ කියනවා. ඒකේ මෙහෙම කියනවා. ඒක ටිකක් දිගයි. මෙහෙම කියන්නේ වේදිකාව තනා ඇති
බිම වටා මෙන්න මේක වටා සම්පූර්ණ වේදිකාව තනාදී බිම වටා බල්බ සවි කිරීමට අදහස් කරයි. ඒ කියන්නේ මේම වටේට බල්බ සවි කරන්න අදහස් කරනවලු. ඒ වගේම ඒතර C හා D කොටස් වලද බල්බ සවි කරන. එතන මෙතනයි බල්බ සවි කරනවා කියලා කියන්නේ. සවි කොට ඇත. DC රේඛාවේ නැත්නම් DC රේඛාව මත අනුයාත බල්බ දෙකක් අතර, ඒ කියන්නේ එක ළඟ තියෙන බල්බ දෙකක් අතර මීටර් 2ක් පරතරය මීටර් 1.4ක් පරතරය වෙන පරිදි තමයි සවි කරලා තියෙන්නේ. ඒ වගේම CED ඡාප කොටසේද බල්බ සමාන පරතරයකින් යුක්ත සවි කරන. ඒ කියන්නේ මෙතනත් මේ අතරත් පරතරය සමාන වෙන විදිහට සවි කරනවලු. ඊට පස්සේ කියනවා CD රේඛාව මත හා බල්බ ගානයි මේකයි කියලා තියෙන බල්බ ගානයි මොනවා වෙනවද? සමාන වෙනවයි කියලා කියන්නේ. මේ දෙකේ බල්බ ගානයි මේකේ බල්බ ගානයි සමාන වෙනවයි කියලා තමයි කියන්නේ. එතකොට අපෙන් අහනවා මේ CED කියන කොටසේ තියෙන පරතරය ගාන. ඉතින් මේකේ පරතරයයි අපෙන් අහන්නේ. මේ දෙකේ හයි කරලා තියෙන බල්බ ගාන සමානයි නම් මේ දෙන්නගේ පරතර ගානත් මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕනේ. බල්බ ගාන සමාන වෙන්න ඕන නම් මේ දෙක අතර පරතරයක් මේ අතර පරතරය අපි කොච්චරද කියලා බලා ගන්න ඕනේ. එහෙනම් ඔයා කරන්න ඕනේ මෙහෙම දෙයක්. දැන් බල්බ ගාන හොයා ගන්න පුළුවන් අපිට. බල්බ ගන්න හොයා ගන්න පුළුවන් 14 බෙදුවා නම් හරි 1.4න්. ඒතර පරතර ගාන බල්බ ගාන සමානයිනේ. එහෙනම් පරතර ගාන කීයක් වෙනවද? 10ක් වෙනවා. එහෙනම් පරතර ගාන 10ක් වෙනවා. මේ පැත්තරත් බල්බ මේ පරතර කීයක් තියෙනවනේ 10ක් වෙන්න ඕනේ. ඒකේ ඡාප දිග අපි දන්නවා. ඡාප දිග දන්නවා අපි 22යි කියලා. එහෙනම් 22 අපි බල්බ ගානෙන් බෙදෙනවා. එහෙනම් පරතර ගාන කීයක්? පරතරය එකක් අතර පරතරය කීයක් වෙනවද? 2.2 මීටර වෙනවා. 2.2 මීටර වෙනවා. හරි. අපි යමු එහෙනම් ඊළඟ ගානට. මේ විදිහට තමයි මේකේ ගැටලු විසඳන්නේ. මේ වගේ ප්‍රශ්න 4ක් එනවා ඉතින්. ඒක අර අහලා තියෙන ක්‍රමයට පිළිවෙලට ඒ දේවල් කරන්න ඕනේ. හරි. අපි යමු ඊළඟ ගානට. හරි 2017 ගාන බලන්න. 2017 දී දෙවෙනි ප්‍රශ්නේ තමයි ඇහිලා තියෙන අපිට වර්ගඵලය සම්බන්ධ මේ වර්ගඵලය සහ පරිමිතිය සම්බන්ධව. ඒකේ මෙහෙම කියනවා. දී ඇති රූපයේ අපිට පේනවා ABCE කියලා ඍජු කෝණාස්ථාකාර කොටසකින් හා අංශක 40ක් වෙච්ච කේන්ද්‍රික කොටසකින් සමන්විත වෙලා තියෙනවා. හරිද? එතන මේකේ මෙන්න මේ දිග අපිට දීලා තියෙනවා 14යි කියලා. අපිට ඒකේ මේ ගානෙත් කියනවා 5 සඳහා 722 ගන්න කියලා. අපෙන් ගන්න පළවෙනි ප්‍රශ්නේ තමයි BCD කියන කොටසේ වර්ගඵලය කියලා අහනවා. එහෙනම් මෙන්න මේ කේන්ද්‍රික කොටසේ වර්ගඵලය කියලා අහන. ඒතර වර්ගඵලය හොයන්න අපි ගන්නවා 360න් θ වැඩි කිරීම phi r වර්ග. ඒතර 360 θ කියන අංශක 45යි වැඩි කිරීම phi කියන්නේ 7න් 22යි අරය 14ක් වෙනවා. එහෙනම් 14 වැඩි කිරීම 14. ඒතර මේකට මේ කැපිලා නම් මෙතන 2යි. ඒ වගේම මෙතනට 1ක් එනවා. මෙතනට 8ක් එනවා. තව කැපෙනවද? ඔව්. මෙතනට 1යි. මෙතනට 4යි. මෙතනට 2යි. මෙතනට 11යි. තව කැපෙනවද? ඔව්. මෙතනට 1යි. මෙතනට 7යි. මේක වැඩි කරන්න ඕනේ. ඒතකොට 77යි වර්ග මීටර වෙනවා. 77යි වර්ග මීටර වෙනවා. හරි ඉස්සෙල්ලා 2016 ආපු එකේ උත්තරේමයි නේ. හරි. ඊට පස්සේ රෝමිලකම් දෙකේදී කියනවා අපිට රෝමිලකම් දෙකේදී කියනවා මෙහෙම කතාවක්. කොටසේ වර්ගඵලය කියන්නේ මෙන්න ඍජු කෝණාස්ථාකාර කොටසේ වර්ගඵලය මෙන්න මේ කේන්ද්‍රික කොටසේ වර්ගඵලය මෙන් 4 ගුණයක් නේ. ඒ කියන්නේ මේක තරම් මේක 4 ගුණයක් නේ. 77 ඒවා 4ක් නේ. 4 ගුණයක් වෙනවලු. එහෙනම් අපෙන් අහන්නේ අර ඉස්සෙල්ලා ප්‍රශ්නේ වගේමයි මෙන්න මේකේ දිග කීයද කියලා යහන්නේ. එහෙනම් AB දිග හොයා ගන්න නම් කරන්නේ මේ වර්ගඵලය මෙන් 4 ගුණයක් නේ. මේ වර්ගඵලය 77යි. 77 මෙන් 4 ගුණයක්. ඒතර වර්ගඵලය තමයි මේ පළ අපි දන්නවා 14යි කියලා. එහෙනම් දිග හොයා ගන්න කීයෙන් බෙදනවද? 14න් බෙදන්න. 4 ගුණයක් ලුනේ. එහෙනම් 14න් බෙදනවා. දැන් මේකේ කැපෙනවා අර කිව්වා වගේ මෙතනට 7 ඒවා 2යි මෙතනට 7 ඒවා තියෙනවා 11ක්. ආයි මේක කැපිලා නම් මෙතනට 1යි මෙතනට 2යි කියලා. එහෙනම් එතන දිග එනවා 22යි මීටර කියලා. එහෙනම් මේ දිග කීයද? 22යි මීටර වෙනවා. හරි. එහෙනම් රෝමිලකම් 3 කියනවා. රෝමිලකම් 3 කියනවා අපිට මෙන්න මේ CD ඡාප දිග හොයන්න කියලා. ඒකත් අර 360න් ඊට දාලා ඡාප දිග හොයන සමීකරණ දාන්න ඕනේ.
එහෙනම් 360න් θ වැඩි කිරීම 2πr චාපදික හොයන්නේ 360න් θ වැඩි කිරීම 2πr. ඒතර 360 දිනනවා අපි දන්නවා θ කියන්නේ අංශක 45යි වැඩි කිරීම 2 වැඩි කිරීම π කියන්නේ 7න් 22 වැඩි කිරීම අරය වෙන්නේ 14යි. මෙතනට 1යි මෙතනට 8යි. මෙතනට 1යි මෙතනට 2යි. තව හරියට ළමෙන් කපන්න පුළුවන්. මෙතනට 1යි මෙතනට 4යි. ඉතර බලන්න. ඊට පස්සේ මෙතනට 1යි මෙතනට 2යි. මෙතනට 1යි මෙතනට 11යි. එහෙනම් අවසාන වශයෙන් ආවා චාප දිග 11යි මීටර කියලා. 11යි මීටර. ඊට පස්සේ අවසානයේ ගහනවා ප්‍රශ්නේ මේ පරිමිතිය කීයද කියලා. එහෙනම් මේකේ පරිමිතිය වෙන්න ඕනි වටේ දිගනේ. වටේ දිග කියන්නේ අපි දැන් දන්නවා ශාප දිග දන්නවා මේ වදිග දන්නවා මේ හැම එකක්ම දිග දන්නවා. එහෙනම් ශාප දිග වෙන්නේ 11 තියෙනවා. ඒ වගේම මෙන්න මේක තියෙනවා 22යි කියලා. ඒ වගේම මේක තියෙනවා 14යි කියලා. ඒ වගේම මේක තියෙනවා ආයි නැවත 22යි කියලා. ආයි තියෙනවා මේක 14යි කියලා. එතන මේ ටික ඔක්කොම එකතු කරන්න ඕනි. 22යි 44යි මේකයි 55යි 55ට 28ක් එකතු කරන්න. 28ක් කියන්නේ 14යි 14 දෙක එකතු කරාම. එතන උත්තරේ එනවා 3යි 83යි මීටර කියලා. 83යි මීටර කියලා. හරි. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා මේ පිළිතුරු ලබා ගන්න ආකාරය. මේ අර වර්ගඵලයයි පරිමිතියයි සම්බන්ධව ගොඩාක් අපි තේරුම් ගත්තොත් මේ වැඩේ කරගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි මේ චාපදික කියන එක හොයාගන්න පුළුවන් වෙනවා. අනිත් එක සරල රේඛීයවනේ. චාපදික කියන එක අපිට හොයාගන්න පුළුවන් වෙනවා. අනිත් එක මේ තල රූප වල වර්ගඵලය හොයන්න දාලා සමීකරණම අනිවාර්යෙන් දැනගන්න ඕනේ. දැන් මේ අපි කතා කරපු ගණන් දෙකේම තිබ්බේ සමචතුරාස්‍රයක් සම්බන්ධ කරලා කේන්ද්‍රික කොටසක් අතර කේන්ද්‍රික කොටසක් කියන එක අනිවාර්යෙන් විභාගයට අහනවා. ඒ කියන්නේ πr වර්ග කියන එක වර්ගඵලය හොයන්න. ඒ වගේම ඊට අමතරව තවත් රූප තියෙන ඔය ත්‍රපීසියම සමාන්තරාශ්‍රය ඔය වගේ කාරණාත් තියෙනවා. ඉතින් ඒවැ වර්ගඵල හොයන්නත් අපි දැනගන්න ඕනේ. හරි. 2008 පේපර් එකේදී අපිට මේ විභාගත රචනා කොටසේ වර්ගඵලයේ පරිමිතිය සම්බන්ධ ප්‍රශ්න ඇවිල්ලා තිබුණේ නැහැ. වෙනම කෙටි පේපර් එකේ අපිට ඒ වෙනුවට ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තිබ්බා. එකක් තමයි මෙන්න මේ 14 වෙනි මේ 4 වෙනි ප්‍රශ්නේ තියෙනවා වර්ගඵලය හොයන්න කියලා මේ කියන්නේ මේ සංයුක්ත රූපේ පරිමිතිය හොයන්න කියලා වටේ දිග හොයන්න කියලා කියනවා. ඒතර අපි කරන්න ඕනේ මේකේ ඡාප දිග මුලින්ම හොයාගෙන ඕනේ. ඡාප දිග හොයාගන්න මෙතන 4න් එකක් කියලා අපිට වෙනවා. 4න් එකයි 2πr තමා දාන්නේ. එහෙනම් 4න් එක වැඩි කිරීම 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම අරය ගන්න 7යි කියලා. මේකට මේ කැපිලා යනවා. මෙතනට 1යි මෙතනට 2යි මේකට 11යි. එහෙනම් උත්තරේ කීයද? 11යි සෙන්ටිමීටර වෙනවා. ඒ ඡාප දිග තමයි 11 කියන්නේ. අපි සමහර ළමයි මේක ලියලා මෙතෙන් නවත්තනවා. මේක නෙමෙයි අපි අහන්නේ පරිමිතිය සංයුක්ත රූපේ පරිමිතිය. එහෙනම් 11ට එකතු කරන්න ඕනි. 7 ඒවා කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4ක් තියෙනවා. එහෙනම් 7 ඒවා 4කුත් එකතු කරන්න ඕනේ. 7 ඒවා 4ක් 28යි. එහෙනම් මුළු පරිමිතිය එනවා. මුළු පරිමිතිය මේ 7යි මේක 7යි මේකත් 7යි මේකත් 7යි. 7 ඒවා 4ක් 28යි. එහෙනම් මුළු පරිමිතිය එනවා මේ ටික එකතු කරලා 39යි සෙන්ටිමීටර කියලා. හරි. ඊළඟ එකෙත් කියන්නේ මේ සංයුක්ත රූපේ වර්ගඵලය කීයද කියලා අහන්නේ. ඒතකොට සංයුක්ත රූපේ වර්ගඵලය අපිට හොයාගන්න මුලින්ම සිද්ධ වෙන මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගන්න ඕනේ. මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයාගන්න ඕනේ. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. ඇත්තට මේ භාගයක් තියෙන වෘත්තයකින් භාගයයි πr දැම්මම වර්ග දැම්මම හරි. එහෙනම් භාගය වැඩි කිරීම φ කියන්නේ 7න් 22යි. අරය වෙන්නේ 7යි 7 වැඩි 7. එහෙනම් මේ කැපිලා ගියා මෙතනටත් කැපිලා ගියා 11යි 11 7ක් 77යි වර්ග සෙන්ටිමීටර. ඒ තියෙන්නේ මොකද්ද? ඡාප මේ කේන්ද්‍රික කොටසේ වර්ගඵලය. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලයත් අපි හොයාගන්න ඕනේ. ඒකෙත් භාගය වැඩි කිරීම ආධාරක පාදය කියන්නේ මෙතනින් මෙතෙන්ටම දිග. මේක 7යිනේ. එහෙනම් සම්පූර්ණ ආධාරක පාදය වෙන්න ඕනේ. මෙතන 7යි නේ මෙතන 7යි සම්පූර්ණ දිග වෙන්නේ 14යි. ලම්බ උස වෙන්නේ 7යි. ඒක 7. එහෙනම් මේ කැපිලා යනවා 7යි 7ක් 7 49යි වර්ග සෙන්ටිමීටර වෙනවා. එහෙනම් මුළු වර්ගඵලය හොයාගන්න මේ දෙන්න එකතු කරන්න ඕනි 77 එකතු කිරීම 49. මේ දෙන්න එකතු කරලා උත්තරේ ගන්න ඕනේ. එතන මේ දෙන්න එකතු කරාම 9යි 6යි මෙතන එකක් ගියා 8යි 9 10 11 12යි. එහෙනම් 12යි 126යි වර්ග සෙන්ටිමීටර වෙනවා. 2019 දී කියනවා තහඩුවක් තමයි මේ තියෙන්නේ. තහඩුවක් තමයි අපිට මේ දීලා තියෙන්නේ. ඒකේ තියෙනවා A B C D කියලා ත්‍රපීසියමක්. ඒ වගේම මෙන්න මේ
අර්ධ වෘත්තාකාර කොටසක් තියෙනවා. ඒකේ මිනුම් අපිට දීලා තියෙනවා. හරි? FCL එකේ මිනුම් අපිට දීලා තියෙනවා. එහෙනම් අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ අර්ධ වෘත්තාකාර කොටසේ ධාරය දිගේ අර්ධ වෘත්තාකාර කොටසේ ධාරය දිගේ D වලින් ආරම්භ කරලා C වලින් අවසන් වෙන. මේ මෙතනින් පටන් අරන් මෙහෙම අවසන් වෙන. අවසන් වන ලෙස අනුයාත බොත්තම් දෙකක් අතර, ඒ කියන්නේ එක ළඟ පිහිටි බොත්තම් දෙකක් අතර සෙන්ටිමීටර් දෙකක් පරතරය වන පරිදි කුඩා බොත්තම් ඇල්ලීමට අදහස් කරයි. ඒ කියන්නේ මේක වටේට ඔන්න මෙතනින් පටන් අරන් මෙතනින් අවසන් වෙන විදිහට මෙම් බොත්තම් අල්ලනවා. අදහස් කරනවා සෙන්ටිමීටර් දෙකක් පරතරය වන පරිදි. එහෙනම් අපෙන් අහනවා අවශ්‍ය බොත්තම් ගාන කීයද කියලා. එහෙනම් මෙතන ඉඳන් මෙතනට දිගනේ අපි දැනගන්න ඕනේ. මුලින්ම අපිට මොකක් හරි දෙයක මේ එම ඇහුවත් අනිවාර්යෙන් අපි ඒක දිග දැනගන්න ඕනේ කොච්චරක් දිගද කියලා. එහෙනම් මුලින්ම දැනගන්නවා චාප දිග කොච්චරක්ද කියලා. භාගයයි 2πr දානවා. 2πr දාලා අපි මුලින්ම හොයා ගන්නවා දිග කීයද කියලා. 7/22 වැඩි කිරීම අරය වෙන්නේ 7යි. එහෙනම් ඒ දිග අපිට එනවා 22 සෙන්ටිමීටර් කියලා. එහෙනම් මේ දිග සෙන්ටිමීටර් කීයද? 22යි. සෙන්ටිමීටර් 22ක් වෙනවා. සෙන්ටිමීටර් 22ක් වෙනවා. හැබැයි පරතර ගාන අපි හොයා ගන්නවා. පරතර ගණනයි මෙතනින් පස්සේ එන්නේ. පරතර ගාන සෙන්ටිමීටර් 2ක් පරතර වෙන පරිදි තියෙන නම් මේක දෙනවා 2කින්. එහෙනම් 11යි පරතර. පරතර 11යි. හැබැයි මේක සරල රේඛීයව යන නිසා මෙතනින් පටන් අරන් මෙතනින් අවසන් වෙන නිසා මෙතනින් පටන් ගත්තාම මෙතනින් අවසන් වෙන නිසා අනිවාර්යෙන් මෙහෙම එකක් එකතු වෙනවා. මොකද අවසාන ස්ථානෙත් එකක් දාන නිසා 11ට එකක් එකතු කරලා තමයි කණු ගාන එන්නේ. يعني බොත්තම් ගාන එන්නේ. බොත්තම් ගාන එන්නේ එකක් එකතු කරලා. එහෙනම් බොත්තම් කීයක් ඕනේද? 12ක් අවශ්‍යයි. බොත්තම් 12ක් ඕනේ නේ. හරි. ඊට පස්සේ ප්‍රශ්න අංක 2ේදී කියනවා තහඩුවේ මුළු වර්ගඵලය හොයන්න ඕනේ. තහඩුවේ මුළු වර්ගඵලය හොයන්න මෙන්න මේ ත්‍රපීසියමේ වර්ගඵලය හොයන්න ඕනේ. ඒ වගේම අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයන්න ඕනේ. අපි මුලින්ම අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයන්නේමු. භාගය වැඩි කිරීම 5r වර්ග. 5 කියන්නේ 7න් 22 අපි දන්නවා. 7න් 22 අරය වෙන්නේ 7. 7 වැඩි 7. එහෙනම් මේකට මේ කැපෙනවා. මෙතනට 1යි මෙතනට 11යි. මෙතන උත්තරේ එනවා 77යි වර්ග සෙන්ටිමීටර කියලා. ඔයාලට පොඩි දෙයක් මේ විභාගයේ අපි දැන් මේ වෙනකන් කරපු ප්‍රශ්න වලට යමක් තේරෙන්න ඕනි. මොකද සමහර විභාගවලදී ප්‍රශ්න ඇහලා දින උත්තරත් එකයි. නමුත් එකම උත්තරය ඇහුවත් අපිට හදන ක්‍රමය දැනගන්න නැත්නම් අපිට එහෙම උත්තර කටපාඩම් කරන්න යන්න බෑ. උත්තර හදන විදිහ දැනගෙන ඉන්න ඕනේ. ඔයාලා කරන්නේ මේ එකම උත්තරේ වගේ තිබ්බේ. ඒවත් තනන් ඉන්න ඕනේ. හරි. ඒතර මේ 77යි වර්ග සෙන්ටිමීටර. ඒතර අනිත් එක තමයි මේ ත්‍රපීසියමේ වර්ගඵලය. ත්‍රපීසියමක වර්ගඵලය හන්නේ භාගයේ වැඩි කිරීම සමාන්තර පාද දෙක එකතු. ඒ කියන්නේ සමාන්තර පාද දෙක එකතු කරන්න ඕනේ. අන්න. ඒක වැඩි කරන්න ඕනේ ලම්බ උසෙන් ලම්බ උස 10යි. හරි. එහෙනම් මෙතන උත්තරයක් එනවා භාගයේ වැඩි කිරීම සමාන්තර පාද දෙක එකතු කරාම මෙතන මේ දෙන්න එකතු කරාම 30ක් වෙනවා. 30 වැඩි කිරීම 10යි. එතන මෙතනට 1යි මෙතනට 15යි. 15 වේවා 10ක් කීයද? 150යි වර්ග සෙන්ටිමීටර වෙනවා. එහෙනම් මේ දෙන්නගේ එකතුව තමයි අපි ගන්න ඕනේ. එහෙනම් 150යි 77යි දෙක එකතු කරන්න ඕනේ. 7යි 2යි. එහෙනම් මුළු වර්ගඵලය වෙනවා 227යි වර්ග සෙන්ටිමීටර. ඊට පස්සේ අපෙන් අහනවා මේ තුන්වෙනි ප්‍රශ්න තුනයි මේක ඇහිලා තියෙන්නේ. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ ටිකක් ලොකු ඇති. තුන්වෙනි ප්‍රශ්නේ තමයි අපෙන් අහන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති මෙතන. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති. ඒ වගේම මෙන්න මේ DC මෙන්න මේක DC පාදය දිගක් වන පරිදි සකස් කර ඇති ඍජුකෝණාශ්‍රාකාර තහඩුවේ පළල කීයද කියලා නේද? දිග මේ ගාන වෙන්න ඕනි. වර්ගඵලය මේකට සමාන වෙනවා. දැන් මේකේ වර්ගඵලය අපිට 77යි. නම් මේකේ දිගට සමාන වෙන්න ඕනේ. මේක ඍජුකෝණාශ්‍රයක් වෙන්න ඕන. අන්න ඒකේ පළල කීයද කියලා යන්නේ. දැන් මෙහෙම තියෙනවා. මේ ඍජුකෝණාශ්‍රය. ඒතර මේකේ දිග 10ක් වෙනවා. අපේ මේක 77ක් වෙනවා වර්ගඵලය. පළලයි අපෙන් අහන්නේ. අර ඉස්සෙල්ලත් ඔය ප්‍රශ්නේ තිබ්බා. මේ පළල අහන්නේ. ඒතර පළල හොයන්නේ වර්ගඵලය බෙදන්න ඕනි. දිගින්. ඒතර දිගින් බෙදුවම අපිට පේනවා 77 10න් බෙදුවම 7.5 සෙන්ටිමීටර වෙනවා. හරි. මේ ප්‍රශ්න තුන විතරයි ඒක අහලා තියෙන්නේ. මේක අර ටිකක් අර සංකීර්ණ ගානක් විදිහට තියෙන මෙන්න මේ වර්ගඵලය හොයන එක වගේම මෙන්න මේ අර කණු ගාන හොයන එක. කණු ගාන අතරින් අර සංවෘත විවෘත නිසා අර මෙතනින් පටන් ගන්න මෙතනින් අවසන් වෙනවානේ. ඒතකොට ඒක විවෘත වෙන නිසා එක ගානක් එකක් එකට එකතු කරනවා. මෙන්න මේක හරිය වැදගත් තැනක් වෙනවා. එකක් එකතු කරන එක. හරි. අපි යමු ඊළඟට.
2020 ප්‍රශ්නේ බලමු. 2020 ප්‍රශ්නේදී අපිට කියනවා ABCD කියන්නේ ඍජු කෝණාශ්‍රාකාර කොටසක් තියනවලු. යාබදව තියෙන අරය 14ක් මීටර වෙච්ච. ඒ කියන්නේ මෙතන මෙතනට 14යි මීටර. 14යි මීටර වෙච්ච අරය 14යි මීටර වෙච්ච අර්ධ වෘත්තාකාර කොටසකින් සමාන විට මල් පාත්තියක්ලු. ඊට පස්සේ මල් පාත්තියේ පිහිටි අඳුරු කළ කොටසේ මෙන්න මේ අඳුරු කළ කොටසක් තියෙනවනේ. අඳුරු කළ කොටසේ මොනවද කියන්නේ ගල් අතුරලා තියෙනවා. මේ අඳුරු කළ කොටසේ තියෙන ගල් අතුරලා. හරි. ඊට පස්සේ අපි ගන්න පළවෙනි ප්‍රශ්නේ මේක රෝමි ලක්කම් 1 මල් පාත්තියේ ඍජු කෝණාශ්‍රාකාර කොටසේ ඒ කියන්නේ දිග මෙන්න මේ දිග AC මෙන්න මේ දිග කීයද කියලා මෙතන මෙතනට දිග. දැන් සම්පූර්ණ මේක 14යි නේ. 14යි කියන්නේ මෙතන මෙතනටම දිග කීයද? 28ක් වෙනවා. 28යි මීටර වෙනවා. ඔය 28යි මීටර වලින් මේ 7 දෙකක් අඩු කරන් 7 දෙකක් කියන්නේ 14ක් නේ. 14ක් අඩු කරාම අපිට ලැබෙනවා 14යි මීටර කියලා. එහෙනම් ඒකේ දිග වෙන්නේ මෙතන මෙතන දිග 14ක් වෙනවා. හරි. ඊට පස්සේ ප්‍රශ්නාංක 2 කියනවා ප්‍රශ්නාංක 2 අපිට කියනවා මල් පාත්තියේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. මෙන්න අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය එහෙනම් මේක අර්ධ වෘත්තයක් දින භාගයේ වැඩි කිරීම 5r වර්ග වෙනවා. 5r වර්ග වෙනවා. 5 කියන්නේ විතර 7න් 22. sorry. භාගයේ වැඩි කිරීම 5 කියන්නේ 7න් 22. අරය 14ක් වෙනවා. එහෙනම් 14 වැඩි කිරීම 14 වෙනවා. එතන මේක හරියන්න ලබන පොදු සාධක දිනන කපන්න පුළුවන්. 14ක් වෙනවා 14 වැඩි කිරීම 14. එහෙනම් මේකට මේ කැපෙනවා 2යි. මේ දෙකට මේ දෙක කැපෙනවා. එහෙනම් 22 වැඩි කරන්න ඕනේ 14න්. එතන 22 14න් වැඩි කරාම අපිට එනවා 308ක් කියලා. 308යි වර්ග මීටර. 308යි වර්ග මීටර කියන එක අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය 308යි වර්ග මීටර වෙනවා. ඊට පස්සේ රෝමි ලක්කම් 3 දී අපිට කියනවා රෝමි ලක්කම් 3 අපි කියනවා අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය මෙනි. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය ගල් අතුරාදී කොටසේ වර්ගඵලය ගල් අතුරාදී කොටස් දෙකේ වර්ගඵලයට සමානයි නම් මෙන්න මේකේ දිග කීයද කියලා අහන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය මේ දෙන්නගේ වර්ගඵලයට සමානයිලු. එහෙනම් මේ දිගයි අපෙන් අහන්නේ මේ දෙන්නගේම පළල වෙන්නේ කීයද? මේ දෙන්න මේකට යාබද කරලා බලමු. එතකොට මේ දෙන්නගෙන් පළල වෙන්නේ 14යි. අපිට වර්ගඵලය දන්නවා 308යි කියලා. වර්ගඵලය 308යි කියලා ගන්න පුළුවන්. එහෙනම් ඒකේ පළල අපි දන්නවා වර්ගඵලය දිගක් හොයන්න කිව්වට පස්සේ දිග වැඩි කිරීම පළලනේ වර්ගඵලය කියන්නේ. දිග හොයාගන්න කිව්වොත් වර්ගඵලය පළලෙන් බෙදුවා නම් හරි. දැන් මේ දෙන්නගෙන් පළල වෙන්නේ 7 7 14ක් වෙනවා. 14න් මේක බෙදන්න. 14න් මේක බෙදුවම අපිට උත්තරේ එනවා 14න් බෙදුවම 22යි මීටර කියලා. 22යි මීටර. එහෙනම් ඒකේ උත්තරේ වෙන්නේ 22යි මීටර. AB දිග 22යි මීටර වෙනවා. තුන්වෙනි එක කියනවා මුළු මල් පාත්තියේ පරිමිතිය සොයා එම පරිමිතියට සමාන පරිමිතියක් ඇති අර්ධ වෘත්තයේ විස්කම්බයට සමාන පළලක් ඇති ඍජු කෝණාශ්‍රයේ දිග හොයන්න කියලා කියන්නේ. එහෙනම් මේ මුලින්ම අපිට සිද්ධ වෙන මේක මුළු පරිමිතිය හොයාගන්න. මේ පරිමිතිය හොයාගන්න බෑ මල් පාත්තියේ මුළු පරිමිතිය. මේ කොටස් වලනේ පරිමිතිය කියලා කියන්නේ. එහෙනම් මල් පාත්තියේ පරිමිතිය මේ ගල් අතුරාදී කොටසනේ මල් පාත්තියේ පරිමිතිය. එතකොට අපිට මල් පාත්තියේ පරිමිතිය හොයාගන්න මුලින්ම චාපදිග හොයාගන්නවා භාගයයි 25r දා ගන්නවා. මේක මේ කැපිට යනවා. එතකොට 7න් 22 අරය වෙන්නේ 14. එතන මෙතන එනවා චාපදිග වෙනවා 44යි මීටර කියලා. මෙන්න මේ 44ක් වෙනවා. ඉතුරු ටික එකතු කරන්න තියෙනවා. 44ට ඉතුරු කැලේ ටික එකතු ගන්න ඕනේ. මෙතන 7යි මෙතන 7යි 14යි. ඒ වගේම මේ කැලලත් කීයද 14යි. ඒ වගේම මේක 22 කැලේ දෙකක් තියෙනවා. 22 කැලේ දෙක 44යි. බලලා වඩු ගන්න මේ කට්ටියම එකතු වෙනවා 16යි. මේ දෙන්නගේ එකතු 116යි මීටර වෙනවා. එහෙනම් ඍජු කෝණාශ්‍රයක් තියෙනවනේ. අනේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතියක් 16ක් වෙන්න ඕනි. මේකේ දිග වෙන්න ඕනේ. එතකොට අර්ධ වෘත්තයේ විස්කම්බයට සමාන වෙන 28ක් වෙන්න ඕනි. 28යි මීටර වෙන්න ඕනේ. මේ පැත්තට වෙන්න ඕනි. එහෙනම් අපිට ගන්න 30යි දිග වෙනවා අපිට 30යි මීටර කියලා. මේ පැත්තත් 30ක් වුණාම තමයි අපිට මේ ගන්න සමාන වෙන්නේ.